අයිබෝන් අපි පටන් ගත්තේ ෆින්ගරින් භාවිතා කරන විදිය ෆ්‍රෙත් එකට අනුව බෙදාගෙන 1 2 3 4 ක්‍රමයට මෙලඩියක් ප්ලේ කරන එක. දැන් අපිට සමහර වෙලාවට දැන් මේ වගේ පාට. දැන් මෙතන අපි එකම නෝට් එක ටක් ටට ටක් කියලා හතරක් ප්ලේ කරා. ඒ නිසා අපි දැන් මේ වගේ පාට එක ප්ලේ කරන්න අපි දැන් අහපුවයන් අපේ ව්‍යායාම වලට. ව්‍යායාමේ කරන තරමට අපිට වැඩේ ලේසි. ඒකින්ද අපි පෙර කරානේ මුලින් මේ ව්‍යායාමය ඕගොල්ලන් කරන්න ඕනේ පික් වර්ක් එක එකම නෝට් එකට දෙපාරක්. ඉස්සලා එක පාරයි ප්ලේ කරේ ඩවුන් ඕ අප්. ඊළඟ එක ඩවුන්. නැත්තම් අප් ඩවුන් මේ වගේ ප්ලේ කරා. දැන් ඒකම කරන්න පික් වර්ක් එක එකම නෝට් එකේ දෙපාරක් මේ. හැබැයි අප් ඩවුන් විතරයි. ටට් 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 ටට්. හොඳේ. එක පැත්තටම ප්ලේ කරන්නේ නැහැ. backward descending. එතකොට 1 4 එක මම මේ ප්ලේ කරන්නේ. අපි හිතමු මෙතන second third ඕනම තැනක අපිට ඒක හරිය ප්‍රයෝජනවත් වෙනවා මෙලඩියක් ප්ලේ කරද්දී මේ අත් දෙකේ බැලන්ස් එක. ඒතකොට ඒක ඉවර වුණාම ඒ එක්සර්සයිස් මුළු ගිටාර් එක පුරාම කරන්න එකම නෝට් එක තුන් පාරක් මේ. අපි හිතමු මෙතනින් පටන් ගත්තා කියලා. නෑ අපි යමු පළවෙනි එකට මේ 1 2 3 නේද? up down up. දැන් උඩ තියෙන්නේ down යනකොට ඊළඟට මේ. ඒතකොට හරිය ලේසියි. මේ ආකාරයෙන් යනවා. අපි හිතමු මෙතන මේ third day fourth day කියලා. ෆාස්ට් රෙඩි නම් 1 4 ගමු කොතන හරි ගමන 1 4 ගමුද 1 2 3 4 මේ 1 2 3 මේ එක පැත්තට යන්නේ තොර මේ ඒ වගේ ප්ලේ කරන්න පුළුවන්. දැන් තුනක් ඉවරයි. ඒ කියන්නේ එකක් ප්ලේ කරා, දෙවතාවක් ප්ලේ කරා එකම නෝට් එක, තුන් වතාවක් ප්ලේ කරා එකම. දැන් හතරට පුළුවන්. කොහොමද ඒක ප්ලේ කරන්නේ? ඒකේ අපි පළවෙනි ෆ්‍රෙත් එක ගමු. 1 2 3 4. ස්පීඩ් එක හදා ගන්න බලේ. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. පික් වර්ක්. මම ඔක්කොම ප්ලේ කරන්නේ නැහැ. අපි හිතුව මේ හරිය 1 4 කියලා. මේක තම තමන්ගේ හැකියාව අනුව ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. හතරක් ප්ලේ කරලා නෙමෙයි. පහකට යන්න. පහකට යනවා කියන්නේ මෙතනින් පටන් ගන්නමු මෙහෙම. 1 2 3 4 5. එතකොට මේක අපිට එකපාරම කියාගෙන යන්න බැරි නම් අපි මේ වගේ try කරමු. 1 2 1 2 3 ටට ටට 1 2 1 2 3 1 2 1 2 3. මෙතන කියලා හිතමු මේ 1 4 එක 1 2 1 2 3 1 2 1 2 3 1 2 1 2 3 1 2 third 1 third කියමු. ඒ descending උත් අර විදියම තමයි. දැන් අපි හිතමු 2 4 කියලා. දැන් අපි එකම නෝට් එක පස් වතාවක් ප්ලේ කරා. අපි try කරමු එකම නෝට් එක 6 වතාවක්. මේ වගේ 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 මේක 1 2 3 4 5 1 2 3 ඒ වගේ මේ ඕන විදියකට. එතකොට අපිට පුළුවන් මේක 1 එක මේක නම් මේ 4 තමන්ට ඕන විදිහට ප්‍රැක්ටිස් කරන්න. එතකොට එකම නෝට් එක 6 වතාවක් ප්ලේ කරනවා.
මේක 7ත් පුළුවන්. කොහොමද 7 බෙදාගන්නේ? 1 2 3 4 5 6 7. එතකොට අපි මේක බෙදා ගන්නවා අපිට පහසු විදියට 1 2 3 1 2 3 4. එතකොට 1 2 3 3යි 1 2 3 4 4යි 7යි. එතකොට ට ට ට ට ට ට ට ට ට 1 4 කියලා හිතමු. කියන්නේ මෙලඩියක් ප්ලේ කරනකොට අපිට සමහරලාට මේ වගේ ප්ලේ කරන්න වෙනවා. 8 දැන් 7 ඉවර 8ත් පුළුවන්. මම 8 එහාට යන්නේ නැහැ. තමන්ට කැමති විදිහට තමන් හදා ගන්න පුළුවන්. මේ 8 ප්ලේ කරනවා නම් අර වගේම තමයි. මේ 8 හරි වැදගත්. මොකද අපි සාමාන්‍ය සින්දුවක් මෙලඩියක් ප්ලේ කරනකොට මේ වගේ ට්‍රිල් කරනවා. මේකට කියනවා අපි ට්‍රිල් කරනවා කියලා. ඒ කියන්නේ අපි මෙතන නෝට්ස් 8ක් ප්ලේ කරනවා. 1 2 3 4 1 2 3 4 මම මෙහෙම එකක් කියලා දුන්නානේ. මේක ස්පීඩ් ප්ලේ කරොත් ඉතින් නෝට් එක ඔය ප්ලේ කරන්න පුළුවන්. try කරලා බලන්න. try කරොත් අතන ප්‍රැක්ටිස් කරොත් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. okay thank you